මම ලග්න දෙකක් කියන්නම්. අද කිව්වා කියලා ලියලා තියාගන්න. මේෂයි මිතුනයි. ගෑණියෙක් නම් මේ ලග්න හිමි අනිවාර්යෙන් වේස ගෑණියෙක්. මිනිහෙක් නම් අනිවාර්යෙන් බඩුකාරයෙක්. ඒ ලග්න දෙක තියෙන අය කසාද බදින්නත් එපා, ලව් කරන්නත් එපා. හරියන්නේ නැහැ. ගෑණි වෙන මිනිහෙක් එක්කන් ගිහිල්ලා. පොල් කඩන එකත් එක්කයි යාළු වෙලා. ඉස්සර ගෑණි වගේ නෙමෙයි අනිත් එක දැන් ගෑණි. තමන්ගේ මිනිස්සයා රස්සාවට යනකම් බලන් ඉන්නවා වෙන මිනිහෙක් එක්කන් බුදිය ගන්න. ඔයාට ඕන ගගහින්නද, ගහලා අතාරින්නද නැත්නම් ක්‍රෂ් එකද මට කියන්න මට නතින් මං කරලා දෙනවා. ළමයි උපන්දිනේ විතරයි මට ඕන. යාළු වෙලා ඉන්න කාලේ දෙන්න රූම් ගාන ගිහිල්ලා ආතල් ගත්ත වීඩියෝ තියාගෙන ෆොටෝ තියාගෙන ඒවා ලීක් කරනවා කියලා කියනවා. පව් කියලා හිතනවා. මට කතා කරලා කියන්න මං අනිවාර්යෙන් බොක්කෙම් ඔය කට්ටියට ඉන්දියාවේ කතා කරන්නේ මන්දිනු ඍෂි කියලා. එක දවසකට එක කෑම් වේලක් කාලේ වෙලා අවුරුදු ගාණක් භාවනා කරා. එහෙම තමයි ශාස්ත්‍රය ටික දුන්නේ. මොකද මේක මරන්නත් පුළුවන් මිනිස්සෙක් ගස්කත ගහන මිනිස්සෙක් එක්කන් කොහොමද එකට ඉන්නේ කියලා. මේ ගෑනුන්ගේ තියෙන වේසකමට තමයි මේ ළඟදි මට ඉංජිනේරුවෙක් කතා කරා අඩ කතා කරේ. තමන්ගේ ගෑණි ගෙදරට පොල් කරන්න ආපු ඒ මිනිස්සෙත් එක්ක එකට කාමරේ ඉතල වෙලා අහුවෙලා නැන්දම් මලකලා තියෙන්නේ. කලිමුත් එහෙම වෙලා තියෙනවා කියලා කිව්වා. එතකොට අර ඉංජිනේරුවෙක් බෙදලා ඉන්න මිනිස්සයාට වා හිතන්න ගස්කත ගහන මිනිස්සෙක් එක්කන් කොහොමද එකට ඉන්නේ කියලා. ළමයි දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යන. සාර්ථක පැය 8න් කරලා දුන්නේ. පැය 8න්. කවදාවත් වෙන මිනිස්සෙක් ගැන හිතන්න බැරි වෙන්න තමයි මම මේ වැඩේ කරලා දුන්නේ. විශේෂයෙන්ම ජෙනරේෂන් C එක. ඒක ගොඩාක්ම බලන්නේ තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන ඉවිල්ලා අයින් වෙන්න. එතකොට මේ මිනිස්සයාට කරන්නේ වැරද්දක් හැමෝටම වැරද්දක් නෙවෙන්නේ. මට ඇත්තටම කලකිරෙනවා මට මේ ශාස්ත්‍රය ඇත්තටම ඉගෙන ගත්ත එක හොඳයි කියලා හිතනවා. මොකද ඒ කට්ටියට පිහිටක් ලබා දෙන්න. ගෑල් ළමයි විශේෂයෙන්ම මේ අනේ අයියේ මේ අනේ සාමිතුමා මෙහෙම කරලා තියෙනවා මට මෙහෙම පිහිටක් ලබා දෙන්න කියලා. කොල්ලෝ කතා කරනවා මට මෙහෙමයි මචං මෙහෙමයි සාමිතුමා මෙහෙමයි අයියේ මෙහෙමයි මල්ලි මේ මොනවා සිද්ධියක් මෙහෙමයි ඒක ගොඩාක් කට්ටිය කතා කරනවා මට. මට ගුරුන්නාන්සේ සාමිතුමා කියලා කතා කරන්න ඕනේ නැහැ. ඔය කට්ටියට ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මට අයියේ මල්ලි හරි කියලා කතා කරන්න ඕනම ප්‍රශ්නයකට ඕනම ගැටලුවකට මම සහෝදරෙක් වගේ අනිවාර්යෙන්ම ඔය කට්ටියට පිළිලා ලබා දෙනවා. මොකද මමත් කොල්ලෙක් වයසක සීයලාට ආච්චිලාට වගේ කියනවට වඩා වගේ නෙමෙයි. මාත් එක්කන් වැඩ කටයුතු කරද්දි මට තේරෙනවා මොකද්ද මේ කට්ටිය කියන්නේ මේ කට්ටිය ප්‍රශ්න මොනවාද? ගේමක් ගහන්න දෙකන කොල්ලෝ. ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. පටන් ගන්න හිතේ තියන් ඉන්නවා. ඒකට විදියක් නැතුව. ඊට පස්සේ මම ඒ කට්ටියන් විස්තර ඉල්ලලා බලලා මොකද්ද කැමති ව්‍යාපාරය කියලා මම ඒ කට්ටියට වෙලාවල් හදලා දෙනවා. බියුටි සැලොන් වල කෙල්ලෝ කතා කරනවා. ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ කියලා මම ඒ කට්ටියට වැඩ කටයුතු කරලා දෙනවා. ව්‍යාපාරයක් කරගෙන යනවා සැලොන් එකක් කරගෙන යන්නේ. අල්ලපු සැලොන් එකේ එක්කෙනා කැමති නැහැ මේ සැලොන් එක දියුණු වෙනවට. ඒතකොට එතන ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ඒවට මම අවශ්‍ය දේ කරලා දීලා ඉවිල්ලා කායින්වත් ආය කරදරයක් වෙන්නේ නැති වෙන්න මම ඒකට තෙලක් දෙන්නේ ෂාන්. තෙල දීලා ඉවිල්ලා ඒක යන්ත්‍රයකට තමයි දාලා දෙන්නේ. ඒක දුන්නාම ව්‍යාපාරය දියුණු වෙනවා සාර්ථකව. කෝටිපති වෙන්න ආසයි ඉන්නවා, දියුණු වෙන්න ආසයි ඉන්නවා. සම අපි හිතමුකෝ ටිකට් විකුණන කෙනා කියලා ඉන්න. ටිකට් විකුණන කෙනෙක් දැන් මං ගාවට આવුත් කතා කරලොත් ෂාන්. එයාට ගොඩක් ටිකට් විකිනෙන්න මම වැඩ කටයුතු කරනවා. සමහරක් අයට එයාගේම ඉතුරු වෙන ටිකට් එක ඇදෙන්න වැඩ කටයුතු කරනවා. එතකොට හොඳම ලොකු ව්‍යාපාරිකයෙක් ගත්තොත් එහෙම ප්‍රකෝටිපතියෙක් කෝටිපතියෙක් කරන්න මං ගාව තියෙනවා. ඒක ඊටාම රාශිගතව කරන දෙයක්. හිගන්නෙක් ආවත් කෝටිපතියෙක් කරලා තමයි මම යවන්නේ මගේ දේවස්ථානයට ආව. අනිවින, කොඩි වින, නඩුහබ ජය, විභාග ජය, ගෙවල් දොරවල් ආරක්ෂා, බාහිරව පූජා, ඒ සියලු කටයුතු මම කරනවා. ගුරුකන් ශාස්ත්‍රයෙන් වෙන්න ඕන කරන්න පුළුවන් සියලුම කටයුතු මම කරලා දෙනවා ෂාන්.